machine gunned in my mind. Memories rewind and intertwine. Assimilate, save, assimilate, suffocate. Assimilate. Fragments flashing out of sync. Code corrupted, broken links. Circuit power, hard reboot. Stuck inside a never-ending rage. Assimilate, mutilate. Rage, assimilate, mutilate. Save, assimilate, suffocate. Rage, assimilate, mutilate. I'm glitching out. I'm glitching out. From out. I'm glitching. It's over. හෙලෝ වොයිස් ඉතින් අද ගෙනල් තියෙන්නේ enemy pool internal panel එක අපි දාගන්නදී ඔයගොල්ලෝ ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මුලින්ම ගන්න ඕනේ මේ YouTube එකේ YouTube channel එකේ Discord link මේ link එක දාලා තියෙනවා මේ description එකේ. වීඩියෝ එකේ මේ කමෙන්ට් එකක් විදියට දාන්නම් මේ කැමති විදියකට මේ Discord server එකට join වෙන්න. link එක දාලා තියෙන්නේ. ඊට පස්සේ Discord එකට join වුණාට පස්සේ මෙහෙම තමයි දැන් Discord එකේ තියෙන්නේ. මේ Discord server එකේ දැන් channel වල මේ පල්ලෙහාට ආවම free panel කියලා එකක් තියෙනවා. ඒ panel එකට යන්න ඕන. දැන් මෙතන තාම දාලා නැහැ. අපි තාට එකකින් දාන්නම්. ඒ කියන්නේ වීඩියෝ එක අප්ලෝඩ් වෙද්දී දාලා තියෙන්නේ. මේ වගේ panel එකේ link එකයි මේ ඕගොල්ලෝ use කරන්න ඕන emulator එකයි APK එකයි ඔක්කොම දාලා තියන්නම්. emulator එක නම් ලොකුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දෙන free fire version එක ඒ විදියට ගහන්න. ඊට පස්සේ දැන් මේක මේ විදියට download කරගත්තා ඊපස්සේ මෙහෙම මේ WinRAR එකක් එන්නේ. ඉතින් ඔයගොල්ලෝ WinRAR එක install කරලා තියෙන්න ඕන PC එකට. ඒ කියන්නේ WinRAR එක සාමාන්‍ය හැම PC එකකම තියෙනවනේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් WinRAR එක මේ extract කිය හරි කොහෙද හරි ඔයගොල්ලෝ කැමති තැනකට extract කරගන්න. extract කරද්දී password එක දෙන්න ඕන. password එක extract වුණාට පස්සේ ඔය එන එක right click කරලා run as admin දෙන්න. නිකන් open කරන්න එපා මේ right click කරලා run as admin දෙන්න. ඊට පස්සේ දැන් ඔහොම තමයි මේ ඔක තමයි load එක. ඔය panel එක නේ ඔකින් තමයි panel එක load කරගන්නේ. ඊට පස්සේ මුලින්ම බලන්න ඕනේ මේ emulator එකේ setting වලට ගිහලා advanced වල මේ මෙතන මේ ADB port එක 5/4ක් තියෙද කියලා. අර ADB එක on කරලා තියෙන්න ඕනේ. දැන් 5/4ක් හදිසියව නැතුනොත් දැන් මෙතන මේ අපේ server එකේ තියෙන මේ internal aerobics කියලා එකක්. අන්න එතෙන්ට ඇවිල්ලා මේ ඔය තියෙන file එක download කරලා ඒක emulator එකට අදාළ මේ දෙකට වෙනම දෙකක් තියෙනවා. අන්න එක run කරාම හරි. දැන් මේ පේන විදිහට මුලින්ම මේ වෙන කාගේ හරි panel එකක් play කරනවා නම් clean time කියන එක දෙන්න. ඊට පස්සේ ඒ තමයි dull download දෙන්න ඕන. ඊට පස්සේ download වෙලා all success කියලා වටනවා panel inject කියන එක දෙන්න. panel inject කියන එක දුන්නාන් පස්සේ මේකෙන් මේ ඇති වැඩන්න එක close කරලා දාන්න. ඊට පස්සේ දැන් අපේ panel එක ඔය විදිහට එනවා. දැන් වීඩියෝ එකේ තැන් දෙකක user මේ name එකයි password එකයි දාලා තියෙන්නේ. මේ දැන් තියෙන දෙක ගැහුවට වැඩක් නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ මට විතරයි. user name එක බලාගෙන මේ ඒක එතෙන්ට දෙන්න. ඊට පස්සේ connect emulator කියලා තියෙන්නේ. අන්න ඒක මේ ක්ලික් කරන්න ඕන. connect emulator කියන එක ක්ලික් කරාට පස්සේ තමයි මේ emulator එක connect වෙන්නේ. අර කලින් කිව්වා වගේ ADB ඒවා ඔක්කොම හරිද කියලා බලන්න ඉන්න. ඊට පස්සේ දැන් අපි play කරන්නේ enemy pool E2 එක. ESP line ටික තියෙනවා ඒ ටික on කරගෙන enemy pool විතරක් ගහන්න main ID ගන්නවා නම් මේ අනිත් function ගහනවා නම් ඔයගොල්ලෝ test කරලා ගන්න. enemy pool ඔක්කොම save. ඒව main ID මොකෙන් ගවුවත් අවුලක් නැහැ. kill limit උත් නැහැ. ඒක ඒ විදිහට වැඩේ කරගන්න. enemy pool එක කියද්දි මේ ඔය enemy pool දෙකක් තියෙනවනේ. V2 එක ගහන්න ඕන මේ ටිකක් අර match එක ටිකක් hard වගේ දැනුනොත් V2 එක ගහන්න. ඔය easy match වලට මේ V1 එක use කරන්න. V1 එකේ පොඩ්ඩක් අර headshot rate අඩු කරලා තියෙන්නේ. main ID ඔක්කොම save. ඒ කියන්නේ අපි කියන function ටික ගන්න මේකේ තියෙන හැම එකම ගන්න යන්න එපා. ඔය enemy pool දෙකයි ESP line ටිකයි ඒ ටික main ID save. ඕන ප්‍රශ්නයක් තිබ්බොත් මේ අපේ Discord server එකේ ඔය chat එකට දාන්න මේ අම නැතත් ඉන්න එක්කෙනෙක් ආයි reply කරાવી. ඊට පස්සේ මොකක් හරි يعني channel එක දාගදී ප්‍රශ්නයක් ආවොත් ඒකත් කියන්න. ඔක්කොම fix කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ පේනවා ඇති මේ enemy අර cover වෙලා ඉන්නේ. දැන් අර container පෙට්ටිය අස්සේ ඉන්නේ. ඌව දැන් අපි මේ side එකට pool කරලා අරගෙන තමයි fire කරන්නේ. ඔකට enemy pool එක use කරන විදිහත් නිකන් තේරෙනවා ඇති මේ. අර scope කරා enemy pool කරගත්තා. එන enemy එතෙන්ට ගෙන්න ගන්නවා. එන්නගෙන මේ fire කරන් තියෙන්නේ.